රටේ ජනතාව සිදු වූ විපතෙන් රට ගොඩගන්න දිවාරය නැතුව එක හුස්මට වැඩ. ඒ අතරේ රටේ විපක්ෂ නායකවරයා 2028 ඉඳලා මම හිතන්නේ අවුරුද්දකට ඇමරිකන් ඩොලර් බිලියන 4.5ක් අපි විදේශ ණය ගෙවන්නට ඕන. ඇත්ත වශයෙන්ම විදේශ ණය ගෙවන්නට පුළුවන් ශක්තියක් මේ මොහොතේ අපේ රටට තිබෙනවද නැද්ද කියන එක ගැන ආණ්ඩුව හිතලා බලලා තවත් පරක්කු කරන්නේ නැතුව IMF එකට කතා කරලා අලුත් ගිවිසුමකට අපි අනිවාර්යයෙන්ම ප්‍රවේශ වෙන්නට ඕන. එය ඉටු කලේ නැත්නම් ඇත්ත වශයෙන්ම 2028 ණය ගෙවන්නට බැරුව අපි තවත් ලොකු අමාරුවක වැටෙන රටක් හැටියට. වහාම IMF එකට කියන්න අලුත් IMF agreement එකකට යන්නට ඕන. දැම්මම කතා කරන්න IMF එකට. ඔබට කතා කරන්න බැරි නම් අපිවත් එකතු කරගන්න. අපි කියන්නම් IMF එකට කියන්න ඕන දේ. ඕගොල්ලන්ට කියන්න බැරි නම්. ඒ කිවිසුම් එහෙම යෝජනා කරන්න පුළුවන් නේද? විපක්ෂ නායකතුමයි සභානායකතුමයි අතර නම් ගහලා තියෙන්නේ. මා දැක්ක මෙතන කෑ ගහලා කියනවා අපිට බැරි නම් එයා කතා කරන්නලු. අනේ ප්ලීස් එපා. ඔබට කතා කරන්න බැරි නම් අපිවත් එකතු කරගන්න. අපි කියන්නම්. අනේ ප්ලීස් එපා. බලන්න ඉන්නවා ඔබ නොපෙනෙයි දුකයි. ගේම ගේන දී පිටිත් එක්කද අද ගමට වහිනවා නායකතුමා ආවින්ද අද වහිනවා කීලෙන්න කිසිම සැකයක් හිතේ තියාගන්න එපා. වැඩි ඡන්ද ලක්ෂ 20කින් අපි ජයග්‍රහණය කරනවා. සියලුම බුද්ධියන්ස වාර්තාවලට අනුව ජය නියතයි. මේ සාකච්ඡා කරා යෝජනා කරා වාරි මාර්ග පවරන්න. නමුත් සභාවයකට විරුද්ධ වුණා. සභාව පවරන්නේ ගැටලු තිබ්බේ. ඒ කියන්නේ සභාවට ওই තාක්ෂණික සහාය නෑ නේද? ඒ නිසා ඇත්තටම අපි කරන්න ඕන ඒ තාක්ෂණ නිලධාරීන් ඉන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේනේ. ඒ නිසා ඒක වාරි මාර්ග දෙපාර්තමේන්තුවට පවරන එක නේද වඩා සුදුසු. අපි මෙහෙම කරමු. ඒ කියන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අපි වැව පවරලා ඒකේ ආර්ථික ක්‍රියාකාරකම් තියෙනවනේ. ඒ ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳව නගර සභාවත් එක්ක ඇග්‍රීමන්ට් එකකට එමු. අපි එතුමන්ලා එක්ක එකතු වෙලා තමයි මේ ව්‍යාපෘතිය කරගෙන යන්නේ. මම කිව්වේ මම කතා කරන්නේ මම ආමන්ත්‍රණය කරන ඇමතිතුමාට. හරි don't obstruct when I'm speaking, right? Sorry, yeah. You are a bureaucrat, I'm the opposition leader. You are a bureaucrat, I'm the opposition leader. You understand? ඔබතුමී හිතනවාද කවදාරි දවසක ඔබතුමීලාට මේ රටේ රජයක් පිහිටවන්න අවස්ථාවක් ලැබෙයි කියලා. මොකද අපි අනේ නොදන්නකමට හරි මේක දැනගන්න එක ලෝකයක් කියලා. ඔව් අපි මේක වෙන්නේ නැති වුණත් අපි නිකන් වෙන්නේ නැහැ කියන්නේ පවත්තුමිය. අපි දේශපාලනය කරන්න බලය අල්ල ගන්න බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් අපි දේශපාලනය කරන්නේ අපේ පක්ෂය දේශපාලනය කරන්නේ. ඒතකොට දැන් ඔබතුමාලට මුදල එව්වොත් අර 1,50,000 දීමනාව දෙන්න පුළුවන්. 20 වෙනකොට 20 වෙනකොට පුළුවන් අපිට 20 වෙනකොට මුළුමනින්ම මේ හෙක්ටරයකට 1,50,000 ගෙවලා ප්‍රශ්න නැහැ පුළුවන්. ගොවියෝ 1000ක් නෙමෙයි 30 ලක්ෂයක් හිටියත් එකපාර මුදල් ටික යනවා ප්‍රශ්න නැහැ. අපි ගෙවන්නේ බැංකුවටනේ. දදුරුව ජලාශයෙන් ඔබට තියෙන පැත්ත ගහගෙන ගිහිල්ලා තියෙනවා. ඔය කිව්වාගේ පස් ඔක්කොම හේදිලා තියෙන්නේ. ඒවා අලුතෙන්ම අස්සක් දඬ වෙලා තියෙනවා. ඒවට නම් වෙන වෙනම ඇස්වේන්තු අරගෙන ගොවියන්ට දෙන්න වෙයි ආධාරයක්. දැන් ඔබතුමා ගාව තියෙන ගොවියාගේ නම තියෙනවා. එයාගේ හානි වූ වගා බීම් ප්‍රමාණය තියෙනවා. ඒතකොට දැන් ඔබතුමාලට මුදල එව්වොත් අර 1,50,000 දීමනාව දෙන්න පුළුවන්. 20 වෙනකොට 20 වෙනකොට පුළුවන් අපිට 20 වෙනකොට මුළුමනින්ම මේ හෙක්ටරයකට 1,50,000 ගෙවලා ප්‍රශ්න නැහැ පුළුවන්. පුළුවන් නේද? ඔය එකපාර ස්ලිප් එක රන් කරපුවාම ගොවියෝ 1000ක් නෙමෙයි 30 ලක්ෂයක් හිටියත් එකපාර මුදල් ටික යනවා ප්‍රශ්න නැහැ. අපි ගෙවන්නේ බැංකුවටනේ. ස්ලිප් එක රන් කරලා ගැටලුවක් නැහැ.